දිනපතා අපි අසන්ට ලැබෙනවා වැඩි පුද්ගලයන්ගේ වැටීම් ගැන. ඔබගේ දෙමව්පියන් වෙන්න පුළුවන්, ඔබගේ ඥාති මිත්‍රාදීන් වෙන්න පුළුවන්. වයස්ගත වීමත් සමග වැටීමට ලක්වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මම ශෙහාන් සිල්වා, කායික වෛද්‍ය විශේෂඥ. වැඩිහිටි පුද්ගලයෙකු වැටෙනවා නම් ඒකට හේතුව ඉතාමත් වැදගත්. ඔබගේ වෛද්‍යවරයා සමග සම්බන්ධ වීමෙන් හේතුව සොයා ගැනීම. යම්කිසි ආකාරයකින් රෝග ලක්ෂණ හෝ රෝග කාරක තියෙනවා නම් යම්කිසි ආකාරයකට පුද්ගලයෙකු වැටීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. විශේෂයෙන් අපි දන්නවා හෘදයාබාධ, හෘදය ආශ්‍රිතව තියෙන රෝග, ඒ වගේම ස්නායු රෝග, විශේෂයෙන් අංශභාගය, එහෙම නැත්නම් ස්නායුවල තියෙන අප්‍රාණික භාවය, පාකින්සන්ස් රෝගය ආදී ස්නායු රෝග, ඒ වගේම ඔබගේ රුධිර පීඩනයේ තියෙන උච්චාවචන, ප්‍රෙෂර් එක වැඩිවීමත් අඩුවීමත් යම්කිසි ආකාරයකට ඉතාමත් ශීඝ්‍ර ලෙස වෙනවා නම් වැටීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. ඊට අමතරව ඔබගේ අස්ථිවල තියෙන ශක්තිමත් භාවය අඩුවීම, ඔස්ටියෝපොරෝසිස් කියන රෝගී තත්ත්වය තියෙනවා නම් වැටීමට භාජනය වීමේ හැකියාව තවත් දුරටත් වැඩි වෙනවා. ඉතින් වැදගත් දේ තමයි එසේ වැටීමකට ලක්ව තියෙනවා නම් ඔබ අඳුරන පුද්ගලයෙක් ඔබගේ වෛද්‍යවරයාව හමු වෙන, කායික වෛද්‍යවරයාව හමු වීමෙන් නිසි ආකාරව තක්සේරු කිරීමට ලක් කරන්න. ඒ මාර්ගයෙන් නැවත එම පුද්ගලයා වැටීමේ තියෙන හැකියාව අවම කර ඉතාමත් දරුණු සහ ඉතාමත් වේදනාකාරී රෝග තත්ත්ව, විශේෂයෙන් අස්ථිවල කැඩීම්, ඒ වගේම වෙන ආකාර ආබාධිත තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකියාව තියෙනවා. වැටීම් සුළු ලෙස සලකන්න එපා. ඔබගේ ආදරවන්තයින්ට, ඔබගේ ඥාති මිත්‍රාදීන්ට ගුණාත්මකව ජීවිතය වර්ධනය කිරීමට ක්‍රියාශීලී වයස්ගත වීමක් ලබා දෙන්න.